විශේෂයෙන්ම ගලින් බිඳුනව අපි කියන මේ තරුණ කණ්ඩායම ඒගොල්ලෝ ආරම්භ කළා තියෙන මේ ටුවරිසම් ප්‍රෝග්‍රෑම් එක සඳහා අද දවසේ ඒගොල්ලෝ අලගොල්ලෑව කල්වාරි පුදුබිමට පැමිණලා තිබෙනවා. විශේෂයෙන්ම මේ අලගොල්ලෑව සාන්ත අන්තෝනි දේවස්ථානයේ මුල් කරගෙන කල්වාරි පුදුබිම අපි කරගෙන යනවා. ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලින් විශේෂයෙන්ම කිතුණු භක්තිකයන් මේ ස්ථානයට පැමිණෙනවා. විශේෂයෙන්ම කල්වාරි පුදුබිම, මේ අලගොල්ලෑව දේවස්ථානය, ඒ වගේම මේ අලගොල්ලෑව මේ රිටිගල ආශ්‍රිත ප්‍රදේශ, ලබුනෝරුව, ඒ වගේම කාටගස්සිගිරිය, ගලින් බිඳුනව මේ ඊටාම ලස්සන සුන්දර පරිසරයක් තියෙන, ඒ වගේම සුන්දර මිනිස්සු ජීවත් වෙන ප්‍රදේශ. විශේෂයෙන්ම ගොවිතැනින් ජීවිකාව ගත කරන, ඊටාම සරල ජීවිත ගත කරන, ඒ වගේම මේ ආගන්තුක සත්කාරවලට ඊටාම හිත ඇති, ඒ වගේම ඒ වෙනුවෙන් කැපවුණු මිනිස්සු ඉන්න ප්‍රදේශ මේවා. ඒ නිසා මේ ආගන්තුක සත්කාර අපේ සංචාරකයන්ට, විදේශ රටවලින් එන අයට ඒක ඉතා වැදගත් වෙනවා. ඒගොල්ලෝ ඒ අයත් එක්ක ඉතා සුහදව මේ වැඩ කටයුතු කරන්නට ඒගොල්ලන්ට හැකි වෙයි කියලා මා විශ්වාස කරනවා. ඒ වගේම මේ සුන්දර පරිසරය, මේ පරිසරයට හානියක් නොකර ඒ පරිසරයේ උපරිම මේ චමත්කාරයේ විඳ ගන්නට ඒ පැමිණෙන සංචාරකයන්ට අවස්ථාවක් ලැබෙයි කියලාත් මම විශ්වාස කරනවා. මේ තරුණ තරුණියන් කරන්නා වූ මේ නිර්මාණශීලී අදහස්, ඒ වගේම නිර්මාණශීලී ඒ වැඩ කටයුත්ත ඒගොල්ලෝ බොහොම ලස්සනට මේ වැඩ කටයුත්ත කරගෙන යනවා. ඒ නිසා මම නැවත වරක් සුබ පතනවා මේ කරන්නා වූ කාර්යය මේ ප්‍රදේශ දියුණු වෙන්නත්, ඒ තුලින් අපේ රටට විදේශ විනිමය ගෙන එන්නටත් ඔවුන්ට හැකියාව ලැබෙන්නට කියලා මම සුබ පතනවා. ස්තුතියි. ලෝක ප්‍රසිද්ධ මෙන්ම ලංකාවේ පවතින එකම ස්ථානයක් විදිහට හඳුන්වන්නට පුළුවන් මේ කල්වාරි පුදුබිම කිතුණු බැතිමතුන්ගේ වික්ෂෝප වීමේ කාලය තුල මේ කන්ද තරණය කරමින් ඒ වගේම ජේසුස් වහන්සේගේ අවසාන කාලය මෙනෙහි කිරීම මේ කන්ද තුලින් සිද්ධ වෙනවා. එනම් කල්වාරි පුදුම විදිහට හඳුන්වන්නට පුළුවන්. ඒ වගේම මෙහි ඇති විශේෂම වැදගත්කම වන්නේ මම ඉහතින් ප්‍රකාශ කරා වගේ ලංකාවේ තුල පවතින ස්වභාවික විදිහට තිබෙනා වූ ගල්ලෙන සහ ඔබට මේ දකින්නට ලැබෙන ගල්ලෙන සහ ඒ වගේම පිවිසුමේ සිටම ස්වභාවික විදිහටම තිබෙන ස්ථානයේ විදිහට මේ හඳුන්වන්නට පුළුවන්.